ඉතින් සුබ දවසක් වේවා. මේ අද මම ඔයාලට මේ වීඩියෝ එක තුලින් අරගෙන එන්නේ අඩනින්දලි ක්‍රමයට කුකුලන් නැති කිරීම සම්බන්ධව. අඩනින්දලි ක්‍රමයට කියලා කියන්නේ ඒ ක්‍රමය ඇත්තටම ඊටම සාර්ථක ක්‍රමයක්. ඉඩපාඩු අඩු නාගරික ප්‍රදේශයන් වල වගේ වෙසෙන ඕනම කෙනෙකුට තමන්ගේ මේ තියෙන ඉඩමේ යම් කිසි ප්‍රමාණයක කූඩුවක් සකස් කරගෙන ඒ කූඩුව අවට චූටි ඉඩ ප්‍රමාණයක් ඉඩ දීලා දැල් ආවරණයකින් හෝ යම් කිසි ආවරණයකින් ආවරණය කරලා ඒ චූටි ඉඩ ප්‍රදේශය තුල ඔවුන්ට නිදැල්ලේ ඉන්න දවසේ යම් කිසි කාලයක් තුල ඔහුට නිදැල්ලේ ඉඳගෙන අහුලගෙන කන්න සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් කිරීමට ඉඩ හැරීම තුලින් යම් කිසි වැඩි ඵලදායී ලාභයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා මේ අඩනින්දලි ක්‍රමය තුලින් කුකුලන් ඇති කිරීම. ඉතින් හරි සරලයි, මහා ලොකු දෙයක් කරන්න නැහැ. කුකුල් කූඩුවක් හැදුවා. කුකුල් කූඩුව අවටින් මේ පොඩි ඉඩ ප්‍රමාණයක් තියලා Tamanට ඉඩ තියෙන විදිහට මේ දැල් ආවරණයකින් හෝ ඉරදි ආවරණයකින් ලස්සනට මේ කවර් කරලා මේ කුකුලන් ඇති කරන එක තමයි අඩනින්දලි ක්‍රමය කියන්නේ. හරි සරල දෙයක්. ඉතින් ඕක තමයි අඩනින්දලි ක්‍රමය කියන්නේ. ඉතින් ලස්සන කුකුල් ෆාම් එකක් කරගෙන යන්න පුළුවන් ඉඩ නැති අයට උනත් මේ අඩනින්දලි ක්‍රමය තුලින්. හරි බොහොම ස්තුතියි. මේ වීඩියෝ තුලින් මම ගෙනාවේ අඩනින්දලි ක්‍රමයට කුකුලන් නැති කිරීම සම්බන්ධව. ඉතින් මේ මගේ YouTube channel එක subscribe කරන්න notification bell එක click කරලා මට support එකක් දෙන්න. ආදරේ යාළුවනේ ඔයාලා ඔක්කොටම. එහෙනම් මම ගිහින් එනවා. bye.